කෝ දන්සත් බලන්න යන්න කට්ටිය රැස්ද? පොසොන් බලන්න එක්කයි යන්න මාර්ගේ මන්නේ දෙන්න වෙලා තියෙන්නේ. ඒ ලෑස්ති වෙන්ටක් ගාලා. අයියෝ ඒවා. ඉක්මන ලෑස්තියා. ලෑස්ති නෝ. ඇයි කැමති නැද්ද කවුරුත් දකින්නඩෝ? ඇයි? යයි. වහිනවද? ඈ? වේ හැංගෙනවා. ඇයි හැංගෙන්නේ? වේ ඇයි හැංගෙන්නේ කියලා? වේ ලැජ්ජා. හරියන්නේ නැහැ මේ වැඩේ ඈ මේකට හැංගෙන එක නා. මේ උඹත් හැංගෙනවද? බීක්මී වල යනවද උන්ට දන්සල් බලන්න. වැඩි කියන්නේ බීක්මී අසාවේ. යා මේ වැස්සක් කියලා අර තීන්දෙන් කුක්කන කන්ද දැන් යනවාද නැද්ද ඔබ මම ඇතුල් කරේවත් තායි ආ බලපන් අරේ නැත්නම් වයින්නවා මිනිස්සු පොදුවේ ආයේ ඇතුම දාගත්තොත් එන්නේ උඹවල තමයි කොටියා යන් අපිට ගිහින් පොඩ්ඩක් ආවද මේ විතර කරලා ආවේ යන් දාවල් වෙනකන් දාවල් වෙනකන් හරි යන්කෝ අපි හැමදාම වහින්නේ නෑනේ එනවා හැමදාම දෙවෙන්නෙත් නෑනේ එක දවසක් ඇස්ස කළ වුණා කියලා මොකුත් වෙන්නේ මේ එකපාරට බේක් ගහන්න එපා මට බේක් වදින්නේ නැහැ ළඟ ලෙස්සන හරිද මෙතන මේ මේ වහිනවා නේද හරි මේ කඩේ ළඟට වෙලා ඉමු. නැත්තම් දෙමෙනවනේ අපි දැන්. හරි මේ අතන අයිස්ක්‍රීම් දන්සල තියෙනවනේ. අර තියෙන්නේ. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවද මේ? පටන් ගන්නද ඔය කට්ටිය සෙනග ඉන්නවා. අරුන් දෙන්න එන්නේ නැතිද දන්නේ නැහැ. මේ සාමාන්‍ය වැස්ස නේව. ඈ මේ දැන් හොඳටම වැස්ස හරිද දැන් අපි දෙනාට යන්න වෙන්නේ දන්සල් දිහා අපි දෙනාට කොහොමද යන්න වෙන්නේ හරිද හොඳටම වැස්ස අරුන් ආයෙත් බයින අපි දෙනාට දැන් මේ වැස්ස වල පෙන්නන්න වැස්ස අම්මෝ දේවා අඩෝ කොළොන අකුණා ඔක්කොම වෙනවා අපි දෙනාට දැන් උඩට යන්නත් බැරිලා මොකද දන්නේ ඈ අපි දෙන්නට අඩෝ වේවා මං කොච්චදේ මේ පොදර අන්න පොඩ්ඩක් පායව ඌලන් වැස්සක් අල්ලලා තින්නේ හරිද ආයේ මුකුත් නෑ බං මේ අම්මට දෙරි වයින්නවා හයියෙන් තාත්තේ සෝචනීයයි අපිට විහිළු කරනවා නේ ඈ අපි දෙන්න යන්නකෝ අද යනවාමයි කියන්නේ අද යන්නම මෙයාලා අපිට කෝචොප් කරන්න එපා අපිට හරිද අපිට කෝචොප් කරන්න එපා ඔයාලා වැඩේ ගැතයි උනදේ හරි කවන්නේ අපිට උනදේ යන දුකයි මොනවා ගන්න දැන් කුඩේ කුඩා උඩට අයියෝ මොන නෝක තමයි අපිට අන්තිම සිද්ධ වුනේ මේ වැස්සට යට වෙලා අපිට ඉන්න සිද්ධ වුණා බලමු මොකද වෙන්නේ කියලා බලන්න පොඩ්ඩක් කියලා මොකක් හරි හොඳ දෙයක් වෙන්නේ
පොළ දෙයක් වෙයි කියලා අපි හිතමු. හරි අපි ඇතෑරියේ අයිස්ක්‍රීම් කෑවා. අයිස්ක්‍රීම් දන්සර් කර අපි ගියා. කුඩේ යල්ල ගන්නවා. मैजिक फालूडा आइसक्रीम है ना कोडिया बाय फालूडा 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 ఇప్పుడు వెస్ట్ కూర్చున్నా మేము వెస్ట్ అనగా మేము ఐస్ క్రీమ్ ఎక్కడ వెస్ట్ ఫాలూడా වෙන ෆෘට් එකක් අම්මට සිරි අවුලන්නේ ටැංගෝ මැංගෝ අයියා අපි ශබ්ද නැතුව නිකන් හිටියනම් අපිට අයිස්ක්‍රීම් එකක් හම්බෙන්නේ නැහැ නේ වැස්ස කියලා අපි දැන් කතා කරලා යන්න නේ අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා නේ බැරි මොකද පීස් එකක් කාලා එනවා අපි දෙන්න අතාරින්නේ නැහැ ආද නේ එළගිරි මගේ ගා හරි හරි මාළු වලින් දන්සරකට යන්න අපි දෙන්න නේ එළගිරි පොඩි පොලිමක් තියෙනවා පොඩි පොලිමක් තියෙනවා යා ඒ ඇන්ඩි කියන බනිස් ගිරියට අපි දෙන ෆොටෝ ගන්නවලු ඌ කියන්න කියලා තේ මොනවද ඈ හරි මේ පොල් කට්ටක දාලා බෙලිමල් දෙකකුත් හම්බුණා අකුරු කෑල්ලකුත් තියෙනවා පොඩි වහිනා පොඩි වැස්සකුත් ගෑන් ගින් තියෙන සීතලේ ඉතින් මේක බොනකොට ඒක චිල් මරු ඩබල් එනවා අයිස්ක්‍රීම් එකකුත් කාලා දෙන්න නම් අයිස්ක්‍රීම් දාන්සලා නැදගෙන ඔය දෙන්න වෙනව අන්න ඩබල් එනවා අම්මෝ ඉතින් ලැජ්ජාව අපි පොඩ්ඩක් ඉස්සරහට තව ඇවිදලා බලමු නේ මොනවා අපිට හම්බෙන්නේ කියලා නේද ඈ එළගිරි දැන් කොයින්නේ කොහෙද අපි දැන් අපි ඉන්නේ ආස්ටි හොස්පිටල් එක ළඟ හරි සෙනගත් ඉච්චර පාරේ සෙනග කියන්නත් නෑ පාරේ අවුලක් නෑ ෂේප් එක යනවා ඔක්කොම ඊම් බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට අපි දෙන්න පික්නියක් දැම්ම එක පික්නියක්වත් ආවේ නෑ නේ බා ඔව් අන්තිමට අපි දෙන්න කාර් එකකුත් දැම්මා කැබ් එක ඒක ආවෙත් නෑ දැන් ආයෙ අර පැත්තෙන් නම් පොඩි වැස්සක් එනවා දැන් ආයෙ අපිට පොඩ්ඩක් යන්න බැරිනවා පොඩ්ඩක් අපි දැන් සුට්ටක් නැවතිලා එමු ආයෙ දැන් ඇත්තටම guys වැස්ස වැඩි වෙලා තියෙන්නේ දැන් අපි පොඩ්ඩක් එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ පොඩ්ඩක් අතරමං වෙලා වගේ ඉන්නේ වහිනවා දැන් ආයෙම වහිනවා දැන් හරිද මේ එන්න අපි දැන් වැස්ස වැඩි වෙනවා ලොකු ධාරානේ පාත වර්ෂාවකටම දැන් අපි මූණ දීලා ඉන්නේ තේමෙන ඔක්කොම මම්මට මේ වතුර මේ ආතල අම්මට සිරි පුල්ලාතල ඒක අන්න අඩු එන ආතලඩේ මේ පැත්තෙන් දාලා එන්න ඕන වේගෙන් එන්න ඕන අපිත් එක නෑ වෙන්න මෙන්න මචං එනවා තව ටිකෙන් නම් බබා හම්බ වෙනවා අපිට මේ පාරෙන් එහා පැත්තට යන්න මේ පාරෙන් එහා පැත්තට යන්න මොකද දන්නවද නැත්තම් මේ වතුර වල ළඟ හිටියොත් එහෙම නාන්න වෙන්නේ හරි වැස්සවල පායව දැන් අපි ආය යනවා මේ පැත්තට අපත් පත්ත වතුර වලක් ළඟ හිටියේ ඉවරයි දවරින් නාන්න වෙනවා නෑව දෙපාරක් විතර අවුලක් නෑ යයි දැන් ආයේ මේ වැහිබර මූඩ් එකක් අල්ලන්න යන්නේ සාක්ෂි තියෙනවා දැන් ආයේ වහින්න වගේ යන්නේ පද්දාන්සර ඉස්සරහා තියෙනවා ආයේ වහින්න දන්නේ ආයෙ වැස්සක් වෙනවා guys
දන්සල නම් ඉස්සරහට යනවා. පොඩි මෙලස් ඉස්සරහට ආය වැස්සක් දෙනවා. අපි දැන් guys දන්සල අභියසනම අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බත් කාලත් ඉවරයි. බත් දන්සලෙන් බත් කාලත් ඉවරයි. ගොඩක් පිංගේ දන්සල දුන්න අයට යන්නේ දැන්. මොකද කියන්නේ දෙන්නේ කොස් එකයි 9 මිනිස් සම්බෝලේ රොටියයි කියන්නේ ඈ මල කෑලා කවන බලන්න ඕක අම්මලා ටොප් බඩුනේ හෙලා අපි බෝඩි වල ආවා ඔන්න guys फाइनल अभी बॉडी में डावा මේ අපි රංගා රොටි මොනවද අම්මෝ ඒකේ රසනේ පිස්සුවක් රොටි එහෙනම් ආයෙකින් අපි හැමෝම ජය වේවා